හයි මිනි බ්ලොග් එකක් අරගෙන ආවා. අපි ගියානේ මේ අවුරුද්දේ යොකොතයා බේස් එකේ තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් ෆෙස්ටිවල් එක බලන්න. යොකොතයා බේස් එක කියලා කියන්නේ ජපානයේ තියෙන ලොකුම ඇමරිකන් යුද හමුදා කඳවුරක්. ඉතින් මේක හැමතිස්සෙම බලන්න යන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ වුණාට මේගොල්ලෝ අවුරුද්දට දවස් දෙකක් සාමාන්‍ය ජනතාවට එයා බේස් එක බලන්න පුළුවන් වෙන්න මෙන්න මේ ෆ්‍රෙන්ඩ්ෂිප් ෆෙස්ටිවල් එක සූදානම් කරනවා. අපේ ගේ ළඟම තියෙන නිසා අපිත් ඉතින් ගියා පොඩ්ඩක් හවස් වරුවේ ඔළුව දාලා බලන්න මොකද ඇතුලේ වෙන්නේ කියලා. හිතුව තරම් ලේසි වුණේ නෑ. දිග පොලිමක ඉඳලා තමයි අපි යොකොතයක ඇතුළට ගියේ. පොලිම සැපයි කියලා හිතුණා. මේක කිට්ටුව තිබ්බ පාකින් වල ගණන් දැක්කම පොලිමේ ඉඳලා අපි කිට්ටු වුණා. එයා බේස් එකේ ගේට් එක ගාවට. දැන් මෙතනින් එළියට එන්නේ ෆෙස්ටිවල් එක බලලා ඉවර වෙච්ච කට්ටිය. මේ කට්ටිය එළියට ගියාට පස්සේ තමයි අපි කට්ටියව ඇතුළට දාගන්නේ. ගේට් එකෙන් ඇතුළට ගියාට පස්සෙත් මිලිටරි සිකියුරිටි එකෙන් අපිව හොඳට චෙක් කරනවා. ඒ විතරක් නෙමෙයි ජපනීස් නොවන, ඒ කියන්නේ අපි පිටරට කට්ටියට වෙනම කවුන්ටර් එකක් තියෙනවා. අපේ පාස්පෝර්ට් එක එහෙම නැත්නම් ජපාන් ඇතුලේ අපේ අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන් නිබුන් ෂෝමේෂෝ එකක් බලලා අපේ ෆිංගර් ප්‍රින්ට්ස් එහෙමත් අරගෙන මූණේ ෆොටෝ එකකුත් අරගෙන හොඳට චෙක් කරලා තමයි අපිට පර්මිෂන් දෙන්නේ. ඉතින් ඔන්න පරීක්ෂාවල් ඔක්කොම සමත් වෙලා අපි ගියා ෆෙස්ටිවල් එක බලන්න. යොකොතයා බේස් එක ඇතුළ බලනවා කියන්නේ ජපානයේ ඉන්න කට්ටියට හරිම රෙයා එක්ස්පීරියන්ස් එකක් කිව්වොත් හරි. ඒක නිසා වෙන්න ඇති සෙනඟ ගොඩාක් පිරීලා හිටියා. මේ ෆෙස්ටිවල් එක ඇතුළතදී අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ඇමරිකන් කෑම, ඇමරිකන් සංගීතය, ඒ වගේ තව ගොඩාක් දේවල්. මට කියන්න අමතකුණානේ. මේ අවුරුද්දේ කියන්නේ 2026 ෆ්‍රෙන්ඩ්ෂිප් ෆෙස්ටිවල් එක තියෙන්නේ මැයි 16-17. මම නම් ගොඩක් ආස වුණේ අපේ පැත්තේ අහසේ හැමතිස්සෙම වගේ යන යොකොතයකේ අමුතු යුද යානා ටික ළඟටම බලා ගන්න පුළුවන් වුණ එකට. කාගෝ ප්ලේන්ස්, හෙලිකොප්ටර්ස්, ෆයිටර් ජෙට්ස් වගේ මිලිටරි එයාක්‍රාෆ්ට්ස් කීපයක්ම අපිට මේ ෆෙස්ටිවල් එකේදී බලා ගන්න පුළුවන් වුණා. පොලිමේ ඉඳලා ගියාට කිසි පාඩුවක් වුණේ නෑ. කානිවල් එකකට ආවා වගේ අපි දෙන්නත් තියෙන කෑම ජාති කකා DJ වල නටනට අපි එන්ජොයි කරා. අපි ගියපු වෙලාවේ US Air Force Band show එකකුත් තිබ්බා. ඇත්තට මේගොල්ලන්ට යුද්ධ කරන්න විතරක් නෙමෙයි හොඳට සින්දු කියන්නත් පුළුවන්. මියුසිකල් ෂෝ එකක් ටිකක් බලලා අපි ඉස්සරහට ඇවිදගෙන ගියා. මේ විදිහට Air Force එකේ යුනිෆෝම් ඇඳගත්ත කට්ටියත් එක්ක ෆොටෝස් ගහන්නත් පුළුවන්. ඒ වගේම තමයි DJ දාලා තියෙනවා තැන් තැන් වල dance කරලා enjoy කරලා එන්න පුළුවන්. ඉලොන් මාස්ක්ගේ සයිබර් ට්‍රක් එක විතරක් නෙමේ තව ලස්සන ඇමරිකන් වාහන තිබ්බ මෝටර් ෂෝ එකකුත් තිබ්බා. සමහරක් වාහනවල නම්බර් ප්ලේට් එකේ වයි අකුර ගහලා තිබ්බා. මේ ඇයි දන්නවද? යොකොතයකේ මිලිටරි ෆැමිලිස් වල එහෙම නැත්නම් යොකොත බේස් එකට සම්බන්ධ වාහන හැම එකේම වගේ නම්බර් ප්ලේට් එකේ මෙන්න මේ විදිහට වයි අකුර ගහලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි යොකොතයා බේස් එකේ ෆ්‍රෙන්ඩ්ෂිප් ෆෙස්ටිවල් එක එන්ජොයි කරේ. වීඩියෝ එක බලුවට thank you. ඔයගොල්ලොත් ලබන අවුරුද්දේ හරි අනිවාර්යෙන් ගිහින් බලන්න.